බත් වේලලා අග්ගල හදාගන්න අපහසුයි නේද? එහෙනම් හාල් වලින් ඉක්මනටම අග්ගලා හදමු. මුලින්ම හාල් ටික හොඳින් සෝදලා වතුර ටික පෙරෙන්න තියන්න. දැන් මේ ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. ලිප අඩු බින්දරේ තියාගන්න මතක තියාගන්න. දැන් මේ බැදගත්ත හාල් ටික ටිකක් නිවෙන්න තියලා අපි සීනි ටික උණු කරගමු. සීනි කප් එකකට ඒ කප් එකෙන්ම වතුර ටිකක් දාලා උණු කරගන්න. ලුණු තේ හැඳි කාලක් වගේ එකතු කරගන්න. සීනි පැණියක උතුරනකම් අපි නිවෙන්න තියාගත්ත හාල් ටික කුඩු කරගමු. පිටි වෙනකම්ම කුඩු කරගන්න එපා. ටිකක් කැබලි හිටින්න කුඩු කරන්න. මම මේ සීනි පැණියකට ගම්බරස් කුඩු තේ හැඳි කාලක් වගේ එකතු කරගන්න. අත්‍යවශ්‍යම නෑ, කැමති නම් විතරක් එකතු කරගන්න. සීනි පැණියක නූල් ඇදෙන පදම වෙනකල් ඉන්න අවශ්‍ය නැහැ. උතුරනකොට ගාගත් පොල් ටික එකතු කරලා කලවම් කරගන්න. අන්තිමටම කුඩු කරගත් හාල් ටික ටික දාලා කලවම් කරගන්න. තෙත ගතිය අඩු වෙනකන් වගේම හොඳට කලවම් කරගන්න. දැන් අපි ලිප ඕෆ් කරලා රස්නේ ටිකක් අඩු වෙන්න පැත්තකින් තියමු. නිවෙන්නම තියන්න එපා. රස්නේ තියෙද්දිම අග්ගල ටික අපි හදාගමු. මට නම් මේ රාජකාරිය කරන්න ටිකක් අමාරු නා. රස්නේ වැඩි නිසා හස්බන්ඩ්ට කියලා තමයි මේ ටික හදාගත්තේ. මං වගේ අත පිච්චෙනාට අකමැති කවුරු හරි ඉන්නවා නම් මේ රාජකාරිය කාට හරි දීලා කරගන්න අමතක කරගන්න එපා. දැන් මේ රස බලන වෙලාවයි. පුංචි රස පරීක්ෂක මහත්තයෝ. මා රසය යම්මේ.